මේකෙත් ඒ වගේම පැකට් වගේ තිබ්බා. එන්න සුවඳක් එනවා ඒ වගේ. ස්පයිසි විදියට පේනවා අපිට. මට කවල් බඩ. හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඕගොල්ලන්ට අපි හිතන ඕගොල්ලෝ හොඳින් නැති කියලා. අද හදන්න යන්නේ කොරියන් රාමෙන් දෙකක්. මේක එකම වර්ග දෙකක් තමයි මේ තියෙන්නේ. සැර ඒවා. ඕගොල්ලන්ට මතක ඇති අපි රාමෙන් වීඩියෝ එකක් දැම්මා. ඒව නම් ලෝකල් රාමෙන්. මේ තියෙන ඔරිජිනල් රාමෙන්. අපි මේව කාලා නැහැ. දැන් හදලා කාලා බලන්න ඕනි. මේවා සැරද දන්නේ නැහැ. අපි දන්නේ අපි කාලා නැහැ. එහෙනම් වගේ ඉතින් අපි දෙන්න තමයි අදත් හදන්නේ. අයියලා දෙන්න තමයි අද නම් තියන්නේ. කන්නේ අයියලා කලින් වීඩියෝ එකේ වගේම මේ බඩු ටික හදලා දුන්නා. අපිට මේ පැකට් දෙක කපලා මේකට දාගෙන හදන්න තමයි තියෙන්නේ. අපි එන හදලා බලමු. දැන් අපිට තියෙන්නේ මේක කපාගෙන මේකට දාගෙන තමයි. එහෙනම් දැන් අපි කපාගෙන ඉන්නේ. හරි මෙහෙම තමයි දැන් මේක ඇතුලේ ඉන්නේ. පේනවා නේද ඔයාලට? අර වගේ මේව තියෙන අර ග්‍රීන් සැරේ අපිට හම්බුණා වගේ මේ තියෙන්නේ. ඒ තියෙන රාමෙන්. කලින් වගේ මේ පැකට් මේකෙත් ඒ වගේම පැකට් වගේ තිබ්බා. දැන් තියෙන්නේ අපිට වතුර උණු කරගන්න තමයි. අපි දැන් වතුර උණු කරගන්නවා. දැන් වතුර උණුනා. අපි නම් වතුර හොඳටම උණුනාම රාමෙන් එක දාගන්න ඕනේ. දැන් නම් වතුර එක උණු වෙලා තියෙන්නේ. දැන් අපි රාමෙන් දෙක දාගමු. මම අද පොඩ්ඩක් ලෙඩ වෙලා ඉන්නේ. යාළුවෝ මේක දැන් තැම්බෙනවා වගේ තියෙන්නේ. තැම්බුණාට පස්සේ කොහොමද කියලා බලමු. හොඳටම උණු වෙලා තියෙන්නේ. දැන් නම් පොඩ්ඩක් උණු වෙනවා. දැන් නම් හොඳටම ඇදිලා තියෙන්නේ. ඒනවා. දැන් අපි මේක අම්මට හරි අයියට කියලා පෙරා ගන්න ඕනේ. නැත්තම් අපේ ඇඟේ හැලුණ තින් පිච්චෙනවානේ. ඒ නිසා අපි අම්මා පෙරනවා. අපි අම්මට කියලා මේක පෙරාගත්තා. දැන් තියෙන්නේ මේ පැකට් ටික මේකට දාන්න. මොනවද දන්නේ නැහැ මේ පැකට් වල තියෙන්නේ. කපලම බලන්න ඕන. නෝදු කුඩු වගේ වෙන සුවඳක් එනවා ඒ වගේ මිලිස් වගේ. හොටි ඒක මොනවාද? හලෝ. මොනවාද? කො? ඉබේ අර මොනවද දෙන්නේ? මෙන්න මේ කනන්න ඕනේද කොයයි? අදාන මේක දාන්නේ මේ ඔක්කොම එකකේවද? ඔව්. ඈ? අපේ දෙවෙනි මල්ටි ඇවිල්ලා දැන් උදව් කරන්න. මට සැර වෙයි වගේ බාරනවා. මෙයා තමයි අපේ චෙෆ්. ඇත්තටම කිව්වොත් මේ අම්මට එහෙම කෑම උයලා දෙන්නේ මෙයා තමයි. අපි අර මේ ලංකාවේ රාමෙන් එකෙත් එන සැරයිනේ තුරු වෙයි කියන සැරයි මම හිතුවා. මේක ටිකක් දාන්න දාන්නේ. වර්ලික්ස් වගේ එකේ දේවල් නේ. දැන් මම ඇවිල්ලා ඉන්න කට්ටිය දකින්න මං එනවා. දැන් ප්‍රධාන ෂෙෆ්. දැන් මං හදන්නේ අන්නන්නේ තියෙන්නේ. මම කවුද හින සැර වෙයිනේ. මම අනා ගන්න ඕන හොඳට. අපිට මේ රාමෙන් මේ අල්ල දෙන්නගේ යාළුවෙක් ඉන්න මේ ගෙවල් ළඟ මහේෂාත් කියලා. එයාගේ මාමා ඉන්නේ කොරියාවේ. එයා තමයි ඒවල තිබ්බේ රාමෙන්. ඇත්තටම මේ අපි කලින් ඔරිජිනල් රාමෙන් කාලා තිබ්බේ නැහැ. අපිට මහේෂාත් මල්ලි තමයි මේක දුන්නේ. මේ කියන්නේ අපේ හිරුයි සඳුගේ යාළුවෙක් තමයි. මේ ඒ දෙන්නගේ යාළුවෙක් අපේ ගෙවල් ගාව ඉන්නේ. අපි පළවෙනි පාට තමයි මේ කන්න හදන්න ඔරිජිනල් රාමෙන් එක. කාලා බලමු මොන වගේද කියලා. කන්න එපා පොඩ්ඩක් ඉන්නත්. දැන් හොඳට තියෙනවා ඒක ගානට නිකන් අර රාමෙන් මේ එකේ ඉන්න
අපි හරියට දන්නේ හැදුව දන්නේ හරියට ඒක අපිට කියවන්න තීරණය කොයි කොරියන් භාෂාවෙන් ඔක්කොම තියෙන්නේ. ආතන විදිය මොනවද අපි ඒකේ ගහලා තිබ්බට අපි තේරෙන්නේ. දැන් මේ කට්ටිය හදලා අපි හොඳට තියෙනවා ස්පයිසි විදියට පේනවා කියලා. කාලම තමයි බලන්න වෙන්නේ මොන වගේ තියෙයිද කියලා. ආරයා ගේනවා ප්ලේට් ඒවා ටික. දැන් අපි මේක ප්ලේට් වලට දාගෙන කන්න තමයි හදන්නේ. මේ බොස් අපේ දානවා මේ චිප් මේ සැර පාටට පේනවා මේ කාලම තමයි බලන්න වෙන්නේ මේ සැරයිද කොහොමද කියලා. අපි ලංකාවේ කාලේ තියෙන එක නම් අපිට ටිකක් සැර වුණා. මතක හැටියට වීඩියෝ එක ඔයාලා බලලා ඇති සමහර විට. මේ ඔය වීඩියෝ එක බලලා නැත්නම් ගිහින් බලන්න. මේ අන්තිමේට අපි මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි වීඩියෝ එක වේවි. ඔව් එතකොට ඔයාලා ගිහින් බලන්න අපි ලංකාවේ හදපු රාමෙන් එක කප් එක ඇති. මේ දැන් අපි ඔරිජිනල් රාමෙන් කාලා බලමු. මේ කට්ටිය කන්න ගත්තට පොඩ්ඩක් කඩවල දෙයක් විතර කාලා සැර වෙලා අමාරු වෙනවා. ඒක අමාරු වෙනවා අනිවාර්යයෙන්. අපිට තේරෙන මේ අපි මේ දාගෙන තියෙන්නේ දැන් මේ ප්ලේට් දෙකට අපි කාලා බලමු දැන් මොන වගේද කියලා. කවුද මුලින්ම ගන්න? අම්මෝෙන් කන්න. නෑ නෑ පොඩි දෙන්නට දෙමු මුලින්ම. මේ ඒ දෙන්නට දීලා බලමු මුලින්ම ගන්න. මේ දෙන්නනේ හැදුවේ දෙක. ඔව් ඒ දෙන්න හැදුපු ඉඳ ඒ දෙන්නට දෙමු. මගේ මෙයා ඔය කරලා මට හරි. දැන් මෙයා කාලා බලන්න හදන්නේ. වෙන ගොඩක් අතර සැර වෙනවා දැන්. කාලා ගිලිද්දී තමයි සැර වෙන්නේ. ටිකක් වෙලා මගේ අර ගාන සැර වෙනවා. මොකද තත්ත්වය? සැරයි. දැන් මෙයා තව කන්නේ. මෙන්න මෙයා කනවා. අන්නන්න කඳුලේනවනේ මෑන්ගේ කාව ගාව. මෙන්න මේ පොර. මෙයා කනවා. මෙයාට නැක්කේ තමයි. ළමන් කිව්ව කන්න කලින් මම අරිනවා. ටිකක් වෙලා ඇද්දී ඒක කරන්නේ. පොඩ පොඩ්ඩයි නේ කෑවේ. දැන් මං කන්න. හා. එන්න. එනම් කනවා. මොකද තත්ත්වය? එච්චර ලොකු සැරකුත් නැහැ වගේ පොරක්. සර එනවා එක ටික වෙලාවක් යන්නේ සර. හ්ම්. එච්චර සර නෑ මට. මං කාලා බලන්න තමයි හදන්නේ. ඉතින් හරි. ගිලි දිනේ ආරෙන්න නිකන් අර කහින් ඉන්නේ සර වුණාම ඒ වගේ එකක්. එච්චර ලොකු සැරකුත් නැහැ. හැබැයි පට රහයිනේ. අර ලංකාවේක වගේ නෙවෙයි මේ පොඩ්ඩක් සැරයි. මේ රහයි හැබැයි. ඔය ටිකක් කාලේ ගිහිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ නේ සැරෙන්නේ. වෙන වෙන දාඩිය දාලා හඳ මෙයාගේ. වෙන සැරට දාඩිය ඇවිත්. ඔයාගෙත් ඇවිත් ඒ තව ටික. මෙයාගේ පොඩ පොඩ කඳුළු වෙනවා දැන් උනේ. අපි දැන් මේ දැන් එක කටයිනේ කෑවේ මේ එක කටක් කෑවට එච්චර මේ සැර මෙහෙ වෙන්නේ නැහැ. අපි දැන් මේ ටික කාලා බලමු මේ. මේ අම්මටත් තියෙනවා මේකේ. මේ අප්පච්චි නෑ අද මේ එදෙන්නට තියලා මේ අපි අර දෙක කාලා බලමු මේ කොහොමද අන්තිමේට කියන්නේ සැර වේද මොකක් වේද කියලා. සාමාන්‍යක දීලා තියෙනවනේ නේද? කාලා බලමු. කට්ටිය කනවා. ඒ අපිට තියෙනවද? මොකද වාට සැරයිද තත්ත්වය? අර වඩා තොල් දෙකේ නිකන් පාට වෙනස් වෙලා ඒකට. එතන මම ගොනවා නෝ. මෙමවුලක් නෑ. මෙයාට අවුල අමාරු ඇති මෙයා හාල් මිස් එකක් දෙන්න සර වෙනවා ඒක. ඔව් හාල් මස් එක කෑවත් සැර වෙනවා. වැඩි වෙනවා යාට. මෙයා නම් අවුලක් නැතුව කනවා තමයි. දෙසරක් මේ ගන්න කන්න පුළුවන් විදිහ. මේ අපේ මල්ලිගේ පතොක් ගහ. මගේ නම් කටවටේට මිරිස් ගෑවිලා අදපොත් තියෙනවා. මෙයාලා නම් කාලේ මේ රාමෙන් එක නම් හැබැයි ලංකාවේ අපි අර කලින් වීඩියෝ එක කරපු රාමෙන් එක තරම් නම් සැර නෑ. මේක ස්පයිසි එකක්ද දන්නේ නැහැ අපි. මේ කොරියන් වලින් දිනින්ද තේරෙන්නේ නැහැ අපිට. මොකද්ද කියලා ස්පයිසි කියලා තිබ්බද කොහෙද හැබැයි ඒ හරිම එකද කියලා අපි දන්නේ නැහැ නේ. සාමාන්‍ය සැරයි ගොඩක්ම සැර නෑ. මෙයාට නම් සැරයි හැබැයි ගොඩක්. මේ හැබැයි ඉතින් ටිකක් අරගත්ත අපි ටිකක් කාලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි අමාරුනේ. දැන් අපි අම්මට තව ටෙස්ට් කරන්න ඕනේ සැරයිද කියලා. අම්මා නම් කනවා මිරිස් ඒවා කොච්චි ඒවා එහෙම. මොකද මම ගොඩක් මොකක්ද? මට නම් සැර නැහැ. ඔව් මට කවල් බඩ. සැරයිද ඒක? අර කලින් එක තරම් සැර නෑ නේද? නේ? මගේ කට වටේ ගියා වුණා හැබැයි නසරයි වගේ. අම්මට තවුලන්නේ අම්ම නම් කොහොමද තවුලන්නේ අම්මා නිකනුත් කොච්චි කරල් එහෙම කනවා. මේ අම්මගේ එකෙන් කවනවා මේ කට්ටියට. අද අපච්චි නෑනේ. අයියා මෙච්චර තමයි ඉතින් වීඩියෝ එකේ ඉන්නේ අපි රාම ඉතින් එච්චර තමයි තියෙන ඒ කටේ තොල් දෙකින් රතු පාට වෙලා. රාමෙන් එක ගත්තා උණු වතුර එකලා හැදුනා කෑවා වීඩියෝ කිවරයි. එහෙම තමයි ෆිට වෙන.
අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා කාලා තියෙනවද කියලා කොරියන් රාමෙන් එක. අනික මේ අපි කාපු විදිහම හරිද කියලා දන්නෙත් නෑ. අපි මේක ස්පයිසි එකක්ද නැත්නම් නිකන් එකක්ද මොකද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන මේකේ මොනවද නෑ ඔක්කොම කොරියන් භාෂාවකින් තියෙනවා. එහෙම තමයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බුමු. මේක ඉවර වෙනකම් බලමු. ඔක්කොම thank you. අපි ගිහිල්ලා එන්න. අපි ගියේ. bye. සන.